good evening පුතා. අද ඔයාලට කියලා දෙන පංච් එක තමයි කට් පංච්. මේක මම මේ ලස්සන කියලා දීලා තියන්නේ වඩාත්ම යූස් වෙන්නේ ක්‍රීඩාව බොක්සින් වල. බොක්සින් වල වැඩිපුර යූස් වෙනවා. කුන් පුල් කරාටේ වෙනස් ශිල්ප වල සියලුම ශිල්ප වල යූස් කරන්න පුළුවන්. මේකෙදි පුතා වේස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ වේස් කියවේ ක්‍රම දෙකක් තියෙනවා. මේක මතක තියාගන්න මේක පුහුණු වෙන විදිහ එකක්. මේකෙන් ඔපෝනන්ට් කෙනෙකුට හෝ අපි පංචින් බෑග් එකකට පුහුණු වෙනකොට ඇටැක් කරන විදිහ වෙනස්. මේකෙදි මම ෆ්‍රස්ලි කියලා දෙන්නම් ඔබ පුහුණු වන විදිය. හොඳට බලා ගන්න. මම දැන් මේ ස්ලෝ කරලා පෙන්නනවා. මේකෙදි බිගින කෙනෙක් පුරුදු වෙනකොට මේ වම් පාදයේ ඉස්සරහින් තියලා මේ ෆිස්ට් කරලා මේ ඉන ප්‍රදේශයට ගන්න මේ දෙයක්. මම කියන්නේ පුහුණු වන විදිය. රයිට්. එතකොට මම මෙතන පොඩ්ඩක් මේක තියෙනවා. here. මේකෙදි පුතා මේ පංච එක වදින්නේ මේ ඒරියා එකටනේ මගේ මෙතනට කර පෙන්නන්න මේ මෙහෙට වදින්නේ මේ පැත්ත හෝ මේ සයිඩ් එකට. මේකෙදි මේක මෙහෙම මෙතනින් ෆාස්ට් වෙනවත් එක්කම ඔබ පුහුණුවන්නෙක් නම් මෙතනට ගන්න. ඒක තමයි රියලි මම කියලා දෙන්නේ. මේක මෙතන මේ අත් දෙක ෆිස්ට් වෙනවා මෙතන. ඊට පස්සේ නෙක්ස්ට් මේක මෙතනට එන ගමන් here. මේක මේ ට්‍රේනින් ස්ටයිල් එකක් විතරයි. හැබැයි මේක එකක් තියෙනවා. මේ පංච එක වදින පෙන්නන ආකාරය මේක මම කරපු ටෙක්නික් එකේ රියල්. රයිට්. මේකෙදි මම දැන් ඔයාලට පෙන්නන්නම්. මේකෙදි මේක වදිනකොට දැන් අපි පාදයක් ඉස්සරහින් තිබ්බනේ. මේකෙදි එහෙම එකක් නැහැ. මෙතනදි මේ here. මේක මේ සයිඩ් එකෙන් වදින්න ඕනේ මෙතනට. මේ පංචින් බෑග් එකේම ටෙක්නික් එක දාලා තියෙනවා. මේක here මේක මෙතන. මොකද මේක බෑග් එකකට මේ පංචයක් කරද්දි පුතා මේක ස්ලිප් වෙන්න ගහන්න එපා. බිගින කෙනෙක් ස්පෙෂලි පුරුදු වෙන කෙනෙක්. මොකද ඒකට හේතුව ඔබට හිතේ මේක ස්ලිප් මේ මෙතනින් ස්ලිප් වෙන්න ගැහුවොත් මේ මෙතන මේ බෑග් එකක තියෙන මේ රළු පුස්තය නිසා මෙතන ඔබගේ ඩැමේජ් වෙන්න පුළුවන්. කොහොම වුණත් නිවැරදි වේස් එක මම කියන්නේ මේක not here. right here. මතක තියාගන්න. okay.